හයි මගේ මතක පොතට තවත් ලස්සන මෙමරි එකක් එකතු කරගන්නයි මම මේ හදන්නේ. ඔයාලට මං කියන්නම් මේ මගේ බබාගේ පළවෙනි එක්සිබිෂන් එක. මේ අපි බබා වෙනුවෙන් හදපු අපේ නිර්මාණය. දැන් මේක අරගෙන ඔයාගේ මොන්ටිසෝරියට මායි හස්බන්ඩ්යි යන ගමන්. මේ තියෙන්නේ මොන්ටිසෝරි එක්සිබිෂන් එකට දවස් 2කට කලින් පේරන්ට්ස්ලාට එකතු වෙලා සම්පූර්ණයෙන්ම බබාලාගේ එක්සිබිෂන් එක ලස්සන කරන්න තමයි මේ දවස් 2 වෙන් වෙලා තිබුණේ. පේනව නේද කොච්චර වැඩ තිබුණාද එදා අපිට කරන්න. ඇත්තම කිව්වොත් මේ හැමදේම මම කරේ හරිම සතුටින්. මොකද මේ මගේ බබාගේ පළවෙනි එක්සිබිෂන් එක. මේ ඉන්නේ මගේ අහිංසක හබියා. බලන්නකෝ එයාත් කොච්චර මහන්සි වෙනවද කියලා. මේ විදියට හැම අම්මා තාත්තා කෙනෙක්ම ගොඩක් මහන්සි වුණා. අන්තිමට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදි ගොඩක් හවස් වෙලා තිබුණේ මේ අපි ගිය පළවෙනි දවසේ. ඊට පස්සේ අපි ගෙදර ගියා. මේ අපිට එන්න කියලා තිබුණු දෙවෙනි දවසේ. මෙදා නම් අපිට ටිකක් හවස් වුණා යන්න. මොකද ගෙදර වැඩ වගේකුත් වැටිලා තිබුණ නිසා. කොහොම හරි මෙන්න මේ විදියට අපිට වෙන් වෙච්ච කොටස අපේ ක්ලාස් එකට වෙන් වෙච්ච කොටස මෙන්න මේ විදියට තමයි අන්තිමේදී නිර්මාණය කරලා තිබුණේ. මෙතනින් පස්සේ තිබුණේ අපිට එක්සිබිෂන් එක බලන්න තියෙන දවස. එහෙනම් අපි එකතු වෙමු අපේ ඊළඟ කොටසින් එක්සිබිෂන් එක බලන්න. ඔන්න අද තමයි දවස අපේ බබාගේ එක්සිබිෂන් එක තිබුණා. මේ අපි ලෑස්ති වෙලා ඉන්නේ උදේම එයාගේ එක්සිබිෂන් එක බලන්න යන්න. උදේ 8 වෙනකොට ස්කූල් එකට බබාව බාර දෙන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිබ්බේ. ඉතින් අපි උදේම ගියා බබාවත් අරගෙන බබාගේ එක්සිබිෂන් එක බලන්න. ඇත්තටම මේ වෙනකොට අපි ගිය දවස් දෙකේම අපේ ක්ලාස් එකේ නිර්මාණ විතරයි අපි දැක්කේ. අපි අනිත් ක්ලාස් වල නිර්මාණ කොහොමද කරලා තියෙන්නේ කියලා නම් දැක්කේ නැහැ. ඉතින් ඔන්න අද දවසේ තමයි අපි ඒවා බලන්නේ. මේ තමයි එන්ට්‍රන්ස් එක. අපි ඔහොමම ඇතුළට යමුකෝ. ඊට කලින් අපි බබාලව අරන් ගිහලා මෙන්න මෙහෙම ටීචර්ට බාර දුන්නා. මොකද එයාලට වෙල්කම් සෝන් එකක් තිබුණා. එන ආරාධිත අමුත්තන්ව පිළිගන්න. බබාලගේ වෙල්කම් සෝන් එකෙන් පස්සේ ඇවිල්ලා හිටපු ආරාධිත අමුත්තන් එක්සිබිෂන් එක බලන්න ඇතුල් වුණා. දැන් අපි මේ අපේ වෙලාව එනකන් එළියට වෙලා පොඩ්ඩක් ඉන්නවා. ඔන්න අපේ ටයිම් එක ආවා. අපිත් එක්සිබිෂන් එක බලන්න ඇතුළට ගියා. මේ තියෙන්නේ අපේ බබාගේ ක්ලාස් එකට වෙන් වුණු කොටස. එයාට ෆ්ලවර්, එයාලගේ ටීම් එක ෆ්ලවර් තමයි තිබුණේ. ඉතින් බලන්නකො කොච්චර ලස්සනට අම්මලා තාත්තලා මහන්සි වෙලා තියෙනවද කියලා. මේ හැම තැනකම බබාලගේ නිර්මාණ තමයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට මේ වදේ නම් මේ මැස්සන් මල් ඒ වගේ ගොඩක් නිර්මාණ බබාලගේ අතින් ටීචර්ස්ලා කරලා තිබුණා. ඇත්තටම හරිම ලස්සනයි. ඒ හපංකම් දකින්නකොට මටත් හිතුනේ මගේ බබා දැන් එන්න ලොකු වෙලා නේද කියලා. ඒක මෙතනින් පස්සේ ඔයාලට දිගටම ඒ චූටි අත්වලින් කරපු ලස්සන නිර්මාණ බලාගන්න පුළුවන් වෙයි. එහෙනම් එක්සිබිෂන් එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඊළඟ ක්ලාස් එකෙන් කරලා තිබුණේ මෙන්න මේ වගේ ප්‍රින්සස් ඒරියා එකක්. මෙන්න මේ චූටි අත්කම් නිර්මාණ හැම එකක්ම කරලා තිබුණේ මොන්ටිසෝරියේ චූටි බබාලගේ අතින්.
ඊට පස්සේ මෙතනින් එහාට තිබුණේ අභ්‍යවකාශය වගේ වෙනම ඒරියා එකක්. මට නම් එතන තමයි මේ එක්සිබිෂන් එකේ ලස්සනම කොටස වුණේ. ඒ කියන්නේ හරි වෙනස් විදියට එක එක අයිඩියාස් දාලා අම්මලා තාත්තලා ලස්සන කරලා තිබුණා ඒ කොටස. මෙන්න මේ වගේ චූටි බබාලගේ අත්කම් ඒ කොටසෙත් මෙන්න මේ විදියට පේන්න තිබුණා. ඔයාලත් බලන්නකෝ ඒ චූටි අත්වලින් කොච්චර වෙහෙසිලාද කියලා. මට මේව දකින හැම වෙලාවකම මතක් වුණේ මගේ බබා කොයි විදියට මේ දේවල් නිර්මාණය කරන්න ඇතිද කියලා. මේ පේරියා එකත් අපි පහු කරගෙන ඉස්සරහට ගියා. ඉස්සරහදීත් ලස්සන දේවල් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි. මේ හැම තැනකම චූටි බබාලාගේ චූටි නිර්මාණ ලස්සනට එකතු වෙලා තිබුණා. දැන් මන් ඔයාලව එකගෙන යන්න හදන්නේ මින් මැදුරකට. මෙන්න මේ විදියට ලස්සනට මින් මැදුර නිර්මාණය කරලා තිබුණා ඒ පේරන්ට්ස්ලා. එතකොට මේ හැම තැනකම මාළුවෝ හේම හදලා තිබුණේ චූටි බබාලාගේ අත්වලින්. බලන්න කොච්චර ලස්සනට ඒව නිර්මාණය කරලා තියෙනවද කියලා. මෙතනින් පස්සේ අපිට බලන්න යන්න තියෙන්නේ ලස්සන කැලෑවක්. ඒකටත් මං ඔයාලව එක්කන් යන්නම්. මේ කොටසින් ඔයාලට ලස්සන කැලෑවක් බලා ගන්න පුළුවන්. මේකටත් පේරන්ට්ස්ලා සෑහෙන්න වෙහෙසිලා තියෙනවා. එහෙනම් දිගටම එක්සිබිෂන් එකත් එක්ක රැඳී ඉන්න. එන්ට්‍රන්ස් එක. මෙතන සෑහෙන්න දෙමව්පියන් මහන්සි වෙලා තියෙනවා නිර්මාණය කරන්න. මෙන්න මෙතන ලස්සන ගහක් තිබුණා. මේකට එක්සිබිෂන් එක බලන්නේ නැහැ. හැමෝම මලක් ස්ටික් කරන්න තමයි තිබුණේ. ඔන්න ඔය විදියට සාර්ථක ලෙස එක්සිබිෂන් එක නිමා වුණා. සෑහෙන්න හිතට සතුටුයි මේව දකිනකොට. බබාලගේ නිර්මාණ මට මේ වෙලාවේදී සෑහෙන්න මතක් වෙනවා. ඉතින් අපි ඊට පස්සේ එක්සිට් වෙන තැන මේ වගේ පොතක් තියලා තිබුණා. දෙමව්පියන්ගේ අදහස් දක්වන්න. මම ඒකටත් මගේ අදහස් එකතු කරා. මේ විදිහට එක්සිබිෂන් එක අවසන් වෙලා අපි ගෙදර බලා පිටත් වුණා. මේ එක්සිබිෂන් එක බලන්න ඉඩකඩ සැලසපු සියලුම ගුරු බවතුන්ට බොහොම ස්තුතියි.